හෙල්ලෝ ප්‍රෙන්ඩ්ස් සාදරයෙන් පිළිගන්නවා ඉතින් හයිපටෙක් SL YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එක අවසානයේදී ඔයාලට හැකියාවක් ලැබෙනවා ඔයාලගේ PC එකේ Chrome එක use කරලා පාඩුවේ වැඩක නවත්ත ගන්න වගේ ඔයාලගේ එක ඇඩ් වලින් කම්පියුටර් එකට වෛරස් වගේ එනවනම් ඉතින් ඒවත් නළුවන් මේ වීඩියෝ එක බලුවොත් ඉතින් එහෙනම් මතක් කරනවා සාදරයෙන් මතක් කරනවා මේ වීඩියෝ එක අවසානයේ දක්වා රැඳී සිටින්න කියලා. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට. Hypertech SL. හරි. ඉතින් ඔයාලට Facebook YouTube යද්දී WhatsApp යද්දී ඇඩ් එනවා නම් ෆෝන් එකකින් යද්දී මොකක් හරි නෙට්වර්ක් එකක් කනෙක්ට් වෙලා තියෙද්දී එහෙම නැත්නම් මොබයිල් data on කරලා තියෙද්දී වගේ ඔයාලගේ ෆෝන් එකේ ඇඩ් එනවා නම් ඉතින් ඒක අයින් කරගන්නත් එහෙම ඇඩ් එන්නේ නැති වෙන හදාගන්නත් ෆෝන් එකකින් හදාගන්නත් ක්‍රමයක් මම ළඟදිම වීඩියෝ එකකින් ගේන්නම්. ඉතින් ඒක බලන්න අපේ channel එක subscribe කරලා join වෙලා ඉන්න. ඉතින් මතක් කරනවා Man Legend Gaming channel එක ඒකත් subscribe කරලා නැත්නම් subscribe කරන්න game වලට ආස කට්ටිය. ඉතින් ඔයාලා මුලින්ම Chrome එක open කරගන්න ඕනේ. ඉතින් Chrome එක open කරගත්තට පස්සේ මේ විදිහට මම රතු පාටින් ස්ක්‍රීන් එකේ කොටු කරනවා ඔයාලට පේනවා ඇති extensions ඒක ඉතින් ඒක උඩ ක්ලික් කරන්න නැත්නම් ඔයාලගේ තිතුන උඩ ක්ලික් කරලා උඩ තියෙන එතන තියෙනවා extensions කියලා එකක්. ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට manage extensions visit Chrome web store කියන දෙකක් එනවා. ඉතින් මෙතනින් visit Chrome web store කියන එක දීලා මේ විදිහට Chrome web store එකට එන්න. ඉතින් මේක ඔයාලට Google එකට ගිහිල්ලා Google එකේ search කරන්න පුළුවන් Chrome web store කියලා. ඉතින් මෙන්න මෙතන දැන් search bar එකේ ඔයාලා search කරගන්න ඕනේ adblock කියලා. ඉතින් මේ විදිහට ඔයාලා adblock කියලා search කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට උඩින් එනවා පේනවා ඇති adblock කියලා. ඉතින් මම ඒක install කරලා තියෙන්නේ. ඉතින් මේක හොඳ adblock එකක්. ඔයාලට තව ඒවා use කරන්නත් පුළුවන්. ඉතින් මෙන්න මෙතන තියෙනවා මම රතු පාටින් කොටු ගන්න තැන add to Chrome කියලා නිල් පාටින් බටන් එකක්. ඉතින් අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් උඩ download වෙනවා ෆයිල් එකක් විදිහට. ඉතින් මේක ඔයාලගේ network speed එක අනුව තමයි download වෙන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ පුංචි දෙයක්. ඉතින් මේක Chrome එකේ extensions වලින් තමයි අපි දාගත්තේ. ඉතින් දැන් download වෙලා ඉවර වුණාට පස්සේ ෆයිල් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් මේ විදිහට ඔයාලට උඩින් පේනවා adblock එක එකතු කරා කියලා. ඉතින් මෙතන යටින් පේනවා ඔයාලට accept කරන්න එකක්. ඉතින් එතනින් රතු පාටින් පේන accept බටන් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඉතින් දැන් ඔයාලා මේ විදිහට adblock එක දාගෙන add එන එකෙන් ආරක්ෂා කරගෙන ඉවරයි ඔයාලගේ Chrome එක. ඉතින් ඔයාලට දැන් කිසිම වදයක් නැතුව ඇඩ් වෙන්නේ නැතුව පාඩුවේ ඔයාලගේ වැඩක් කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මතක් කරනවා අනිවාර්යයෙන්ම මේ වගේ තවත් සුපිරි වීඩියෝස් බලන්න මගේ Hypertech SL YouTube නාලිකාව subscribe කරලා තියාගන්න කියලා. ඉතින් එහෙනම් හැමෝටම